හරි. දැන් මුලින්ම ෆස්ට් පාර්ට් එකේ දැන් සාමාන්‍යයෙන් අපි ගණන් 5න් ඔක්කොම වගේ ඉවරයි. හැබැයි මේ ඊටි ගමන් එනවනේ ගෙනුරා ගෙනුවාගේ ශීඝ්‍රතාවය කියලානේ. මේ කැලලත් ඉවර කරලා තමයි යන්න ඕනේ. මොකද නැත්තම් එහෙම මම ඒ ටික කරේ නෑ වගේ වෙනවනේ. සාමාන්‍යයෙන් කට්ටිය අඩුවෙන් කරන කැලලක් අපි ඒක අපි ඉවර කරලා දාලා යන්න. මේක දැනුම තිබුණොත් ඒ ප්‍රශ්නයක් ආවොත් පුළුවන් ඕන දෙයකට රෙඩි වෙලා පිටින් ඉන්න ඕනේ අපිනේ. හරි. ශීඝ්‍රතාවය කියන්නේ සාමාන්‍යයෙන් වේගය කියලා එකක්. හරිද? දැන් මහා ලොකුට ශීඝ්‍රතාවයේ ප්‍රශ්නේ දරුණු වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් දෙකක් කලවමට තමයි ශීඝ්‍රතාවය සෙට් වෙන්නේ. පරිමා ප්‍රශ්නේ ශීඝ්‍රතාවය සෙට් වෙලා තියෙනවා. හරිද? ගිය පාර වර්ගඵලයේ දෙක වෙනක කලවමට තිබුණේනේ. ශීඝ්‍රතාවය 10 වසරේ පාඩමක්. හරිද? මේ 10 වසරේ පාඩමක් ඒවට විභාගෙට එන්න පුළුවන්. ශීඝ්‍රතාවයේ ශීඝ්‍රතාවයේ වේගය කියන එකක් තියෙනවා. හරිද? වේගය කියන සූත්‍රය අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක දන්නවනම් ගොඩක් දේවල් කරන්නේ. වේගය සමානයි ගමන් කළ දුර බෙදීම කාලය. හරිද? ඔන්න ඔය සූත්‍රය දැනගෙන ඉන්න. වේගය සමානයි ගමන් කළ දුර බෙදීම කාලය. හරිද? ඊට පස්සේ දැන් ඕක දන්නවනම් ඔයාලට ගමන් කළ දුර කාලය දීලා තිබ්බ වේගය හොයාගන්න පුළුවන්. වේගයේ කාලය දීලා තිබ්බ ගමන් කළ දුර හොයාගන්න පුළුවන්. ඇයි ඒ? මේකේ උත්තර කරන්න තියෙන්නේ. ඔයා දන්න ටික ආදේශ කරලා මේ සූත්‍රෙට නොදන්න පද එක පැත්තට තනි කරගත්තාම උත්තරයක් එනවා ඔයාලට. හරිද? ඔය ප්‍රශ්න මෙන්න මේ සූත්‍රය දන්නවනම් ඕන දෙයක් හොයන්න පුළුවන්. හරිද? ආයෙ වෙන ගැළපෙන්නේ නැහැ. හරිද? මේක දන්නවනම් ඕනම ගුණක් හොයන්න පුළුවන්. හරිද? ආයෙ ඉඳ මේක දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයා දැනගෙන ඉන්න ඕනේ මධ්‍යක වේගය. මධ්‍යක වේගය කියන්නේ මොකද්ද? මොකක් හරි ගමනක හරි සැරින් සැරේ නැවති කොහොම යන ගමනක් තියෙනවා කියලා හිතන්න. ඕකේ මධ්‍යක වේගය කියන්නේ ඇවරේජ් එක. ඇවරේජ් එක වගේ එකක්. හරිද? ඇවරේජ් එක වගේ එකක් කියන්නේ මොකද්ද? මධ්‍යක වේගය කියන්නේ ඕන දේවා යන ට්‍රිප් එකක්. يعني කන්න නවත්තන යන. එතකොට ওই ට්‍රිප් එක යන්න ගත වූ මධ්‍යන්නේ වේගය කියලා ඇහුවොත් එහෙම කියන්නේ මොකද්ද? අවවා ගමන් කරපු මුළු දුර බෙදනවා ගමන් කරපු මුළු කාලේ. ගමන් කළ මුළු දුර බෙදුවොත් ගමන් කළ මුළු කාලේ ඔයාලට හම්බෙන්නේ මොකද්ද? මධ්‍යක වේගය. හරිද? ගමන් කළ අමුලි මධ්‍යක වේගය කියලා ලියාගෙන ඉන්න. මධ්‍යක වේගය හොයන්නේ කොහමද? ගමන් කළ මුළු දුර බෙදීම මුළු කාලය. ඕකෙන් තමයි මධ්‍යක වේගය හොයන්නේ. ගමන් කළ මුළු දුර බෙදීම මුළු කාලය. ඊට පස්සේ දුර කාල ප්‍රස්ථාර ගැන තමයි ඉගෙන ගන්න. මම මේ උඩින් අත ගාගෙන යන්නේ. හරිද? මේ ප්‍රශ්නයක් ආවොත් උත්තරේ ලියන විදිය. දැන් මධ්‍යක වේගය දුන්නොත් මේ දෙක හොයාගත්ත ගමන් කළ මුළු කාලය බෙදීම මුළු දුර ඊට පස්සේ ඒක බෙදුවා. හරිද? එතකොට හම් වෙනවා මධ්‍යක වේගය. මම කිව්වනේ දැන් මධ්‍යක වේගය කියන එක කරන විදිය. හරිද? ඕන ආයෙත් උදාහරණ මතක් කරගන්න. ඔයා යනවා ට්‍රිප් එක. හරිද? යද්දි කන්න නවත්තනවා. ඊට පස්සේ ඔය එක එක තෙල් ගහන්න නවත්තනවා. හැබැයි දැන් කවුරු හරි ආවොත් එහෙනම් උඹට ට්‍රිප් එක ගිහිල්ලා එන්න යන ඔබේ මධ්‍යක වේගය කීයද? يعني සාමාන්‍ය කොච්චර වෙලා අර මේ වෙලා ගියත් කියලා බලලා. හරිද? يعني ඔයා 6ට යන්නේ ට්‍රිප් එක යන්න. 6ට ගිහිලි ඉවරලා එහෙට යද්දි හවස 4 වෙනවා. එහෙනම් කිලෝමීටර් 200ක් ගියේ කියලා හිතන්න. එතකොට අර ගත වූ කාලේ 200 බෙදුවා නම් ඔයාලට මධ්‍යක වේගය හම්බ වෙනවා. හරිද? ආන්ගොය ටයිප් එකට තමයි ඔයාලා මේ මධ්‍යක වේගය හොයන්නේ. හරිද? මම පොඩි උදාහරණයක් ගැලුත් එක කිව්වා. දැන් මේකට ගාණක් දෙන්නේ නැහැ. හරිද? එක පාස් ටේප් ගාණක් තියෙනවා. ආයි ගිය අවුරුදු දෙක තියෙනවා. ඔය දෙක හැදුවොත් ගන්න පුළුවන්. හරිද? පාස් ටේප් කතා කරනකොට අපි යමුනම් කතා මේ එකත් බලමු. හරිද? ඔයාලා try කරන්න. බලලා බැරි වුණොත් මට දාන්න WhatsApp එකට. මම ඔයාලට කරලා දෙනවා. හරිද? දුර කාල ප්‍රස්ථාර. දුර කාල ප්‍රස්ථාර කියන්නේ මොකද්ද? නිකම් ප්‍රස්ථාරයක්. හරිද? නිකම් ප්‍රස්ථාරයක් කියලා අපි දන්න ඕනේ. මේ පැත්තේ කාලය මේ පැත්තේ දුර තියෙන ප්‍රස්ථාරය. හරිද? නිකම් මෙන්න මෙහෙම එක එක විදිහට. දැන් මේක තමයි එන්න පුළුවන් ධර්ම ටයිප් එක. හරිද? මේක මොකද්ද? මේ බලන්න. මෙන්න මේ ටික. හරිද? මම පොඩ පාඩම් පාවිච්චි මේදී. මෙන්න මේ කොටසේ වාහනයක් දැන් මම වාහනේ ට්‍රිප් එකක් යනවා. මේ ටික යනවා. මං ගමනේ යනවා. අයියේ කාලයක් යනවා. වාහනේ වේගෙත් වැඩි වෙනවා. දුරත් වැඩි වෙනවා. හරි යන්න යන වේගෙත් දුරත් වැඩි වෙනවා. ඒ කියන්නේ මම ඇවිදිනවා නම් ඇවිදිනවා. වාහනේ යනවා නම් වාහනේ යනවා. යද්දින දුර යන්නේ නේ. මම නිකන් මෙහෙම ඉන්නකොට මාව මේ වෙලාව යන ගමන් මාව ඉස්සරහට යන්නේ නැහැ. එහෙනම් ඉතින් වන් ගෝල් රේස් එකේ මේ
පඩි පෙරන්න නගින්න ඕනේ. හරිද? ඒක තමයි අපි එක තැන ඉන්නකොට යන්න ඉස්සරහා. හරිද? එතකොට මේකේ මේ තියෙන යන ප්‍රමාණය. ඊට පස්සේ මෙතන මේ වෙලාව නම් යනවා. දුර යන්නේ නැහැ. ඒ කියන්නේ මේ ටයිප් එකේ මොකක්ද එතන මොකක්ද වෙලා තියෙන්නේ? අපි නැවතිලා ඉන්නේ කොහේ හරි. වෙලාව යනවා අපි නැවතිලා ඉන්නේ. මම දැන් මෙතන කට වහගෙන මෙහෙම බලන් හිටියොත් වෙලාව යනවා. මම හැබැයි නැවතිලා ඉන්නේ. හරි මේ ඇවිද ඇවිද කරලා මම මෙහෙට යනවා. මම මෙහෙට එනවා. වෙලාවක් යනවා මම ඇවිදිනවත් ඒක. හරිද? ඔය වගේ. දැන් මේතර වෙන්නේ ඔයාලා දිහා බලාගෙන මම මෙහෙම ඉන්නවා. එකම තැන වෙලාව යනවා. හරිද? ඒ වගේ විදිහක් මේ එක තැන ඉන්නේ. ආයි මේ ටිකේ මොකද්ද වෙන්නේ? මම යනවා ඉස්සරහට වෙලාවත් යනවා. ඒ විදිහට තමයි මේ පස්තාරේ නිකන් අර සරලව අදහස ගන්න ඕනේ. හරිද? මෙන්න මේ ටයිප් මෙන්න මේ ටිකේ මෙන්න මේ කෑල්ලේ මොකද්ද මෙන්න මේ කෑල්ලයි මේ කෑල්ලයි යන ටික මේ ටික නවතිලා ඉන්න ටික. හරිද? ඊට පස්සේ හරිද? ඒක කාල පස්තාරේ කොහොමද? ඒතකොට ඒකේ පස්ස අහන්නේ කොහොමද? අහනවා. මොකද්ද මේ ගමන් කළ මොකද්ද නැවතී සිටපු කාලය කොහොමද? ඒ වගේ සිද්ධි ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකට මෙච්චර. හරිද? දැන් හදිස්සියට මධ්‍යක වේගය හොයන්න කිව්වොත් එහෙනම් මොකද්ද හොයන්නේ? දැන් ඔයා හිතන්න දැන් මේකෙන් අහන්න ප්‍රශ්න අහන්න. මෙන්න මෙතන තියෙනවා 90යි. කිලෝමීටර් 90ක් කියනවා. මෙතන තියෙනවා පැය 3යි. හරිද? මේ පැය වලින් හරිද? h වලින් තියෙනවා පැය 3යි. හරිද? එතකොට මධ්‍යක වේගය කිව්වම එහෙනම් මම මෙතන ගිහින් නැහැ නේ. මේ ටික මම අඩු කරලා මේ දෙක එකතු කරලා ඉවරලාද මේ කරන්නේ? නෑ. හරිද? මධ්‍යක වේගය ගමන් කළ මුළු දුර බෙදීම මුළු කාලය 90 නම් ගියා හරි 90යි. ගමන් කළ මුළු කාලය මේ පැය 3ම යන්නනේ ගිහින් තියෙන්නේ නේ. මොකද මේ කාලේ ගෙදරට ඇවිල්ලා ගිහිල්ලා නැහැ නේ මේ ටිකේ. එහෙනම් මොකද්ද ගන්න? මධ්‍යක වේගය හොයන්න නම් 90 බෙදන්න ඕනේ පැය 3ෙන්. ඕක තමයි හරිද? එතකොට 30යි kmh ඍණ 1. ඕක තමයි මධ්‍යක වේගය. හැබැයි මේ මධ්‍යක වේගය වේගය නෙමෙයි මධ්‍යක වේගය. පැහැදිලිනේ? වේගය හොයන්න කිව්වොත් දැන් ඔයාගෙන් අහනවා වේගය කීයද කියලා. වේගය හොයන්නේ කොහොමද? මේ මධ්‍යක වේගය වේගය හොයන්න පාවිච්චි කරමු මෙතන. වේගය හොයන්නේ කොහොමද? මේ ඔක්කොම ගන්න ඕනද? නෑ. පොඩි ප්‍රමාණයක් ගන්නවා. දැන් ඔයා හිතන්නකෝ මෙතන එකම විදියට නම් ගිහිලා තියෙන්නේ. දැන් පෙලක් කියලා මොකක්ද දුර දෙනවා. පළවෙනි මේ මෙතන තියෙන මේ ඔයා හිතන්න මේ 1 2 නම් පළවෙනි පැයේ ගමන් කරපු වේගය සොයන්න. නැත්තම් ආයෙත් මේ අවසාන පැය මේ වෙලාවේ කියන අවසාන පැයේ ගමන් කරපු වේගය සොයන්න. ඔය වගේ නිකන් දෙනවා. ස්පෙෂල් කරලා දෙනවා. හරිද? දැන් මේක කිව්වොත් අවසාන පළවෙනි පැයේ කියන පළවෙනි පැයේ පැයක් ගිහිල්ලා දිනවා යන්න. කොච්චර දුර ගිහින් දිනවද කියලා හිතමු. මෙතන අපි දාමු 60ක්. 60ක් ගිහින් දිනවා. හරිද? කිලෝමීටර් 60ක්. එතකොට මොකද ගන්න? 60 බෙදෙනවා එකකින්. hk. එතකොට 60යි kmh ඍණ 1. ඕක තමයි වේගය වාහනේ. පළවෙනි පැයේ වාහනේ වේගය මේක. හරිද? පැහැදිලි? ඔහොමයි ඒ උත්තරේ ලියන්නේ. හරිද? ඔය ප්‍රශ්නයක් ඔහොම ප්‍රශ්නයක් ආවොත් ඔහොම ලියන්නේ. මධ්‍යක වේගය આવොත් මෙහෙම ලියන්නේ. මේ මැද ටික අයින් කරන්නේ නැහැ. මේ මුළු කාලේ මුළු දුර. ඒ දෙකෙන් බෙදන්නේ. හරිද? ඊට පස්සේ තව කෑල්ලක් මොකක්ද? දැන් ඔයා හිතන්න එයාලා පෙලක් වෙලේට මේක කිලෝමීටර මේක පැය වලින් දීලා අපෙන් අහනවා තප්පරයට මීටර වලින් ලියන්න කියලා. එතකොට ඔයා ඒ කන්වර්ට් කරන විදිය දැනගෙන ඉන්න ඕනේ. හරිද? පෙලක් වෙලේට මේක කිලෝමීටර වලින් මේක තප්පර වලින් දීලා අපෙන් අහනවා පැයට කිලෝමීටර වලින් ලියන්න කියලා. එතකොට ඔයා ඒ කන්වර්ට් කරන විදිය ඉගෙනගෙන ඉන්න ඕනේ. හරිද? කොහොමද ඒව කරන්නේ? මේක මකනවා. මකලා ඉවරලා මම ඒ ටික කියලා දෙන්න. හරිද? දා ගන්න යනවා අයිඩියා එක ගන්නකොට දාගන්න ටක් ගාලා ටක් කරලා දාගන්න මම මෙහා දුවල මකනවා. මේක 10 වසරේ කෙනෙක් තුල බැලුවට ප්‍රශ්නයක් නැහැ. මොකද අයිගන් සීග්‍රතාවය මේ ටික කියලා මේ ටික නිකන් ඔහොම අහන් ඉඳලා ඉවර ප්‍රශ්න දෙක තුනක් කරත් ඇතියේ. ඒ මහා ලොකු ප්‍රශ්නයක් පාඩමක් නෙවෙයි. හරි. දැන් කන්වර්ට් කරන්න ඉතින් කොහොමද ගන්න? මේව දැනගෙන ඉන්න ඕනේ. පැයකට මිනිත්තු 60යි. මිනිත්තු එකට තප්පර 60යි. ඕවා දන්න ඕනේ සිගිලි කාලය වලේ. ඊට කිලෝමීටර් එකට මීටර් 1000යි. මීටර් එකට සෙන්ටිමීටර් 100යි. සෙන්ටිමීටර් නම් අදාළ නැහැ. හරි මේ තුන තමයි කෙලවන්න ආවොත් එන්නේ. දැන් ඔයාලට හිතන්න kmh ඍණ 1. මේ කොහොමද හැදුනේ? මෙයා හැදිලා තියෙන්නේ කොහොමද? කිලෝමීටර් බෙදීම h කියන එක තමයි.
හරිද? එතකොට ඔයාලා ඒක ඔයාලා දැන් ඔයාලා කන්වර්ට් කරගන්න ඕනේ KMS මේක. තප්පරයට කිලෝමීටර වලට කන්වර්ට් කරගන්න. කොහොමද හදන්නේ? මේක බලන්න 1 කිලෝමීටර වෙනස් වෙනවා නෑනේ. ආයෙ උඩරම දාන්න. පැය තප්පර වෙලා. හරිද? කිලෝමීටර මිනිත්තු කියලා දාමු නෑ මේක. හොය දෙන්නේ නෑ. ඔය වගේ වගේ. හරිද? කිලෝමීටර මිනිත්තු. හරිද? මෙහෙම තියෙද්දි මොකද කරන්නේ? එයාට තියෙන්නේ මිනිත්තු කරගන්න ඕනේ. දැන් මේ කිලෝමීටර වෙනස් වෙලා නෑ. පැයක මිනිත්තු කරන්න ඕනේ. පැය මිනිත්තු ගන්න මොකද? පැයකට 60යි නම් තිබුණේ. මේ පැය ගාන වැඩි කරා නම් හරි 60. ඒකවල මොකද ගන්න? h වැඩි කරනවා 60. එතකොට ඔයාලට හම්බ වෙනවා මිනිත්තු වලින් උත්තර. පැහැදිලිද වැඩේ? ආවම කරාම ඔයාලට km මිනිත් කොහොමම හම්බ වෙනවා. මිනිත්තුවට කිලෝමීටර කියන එක හම්බ වෙනවා. පැහැදිලිද? දැන් ඔයා හිතන්න ඔයාට දෙනවා මේ මිනිත්තුවට කිලෝමීටර කියන එක හදාගන්න මෙන්න මේක. හරිද? කිලෝමීටර වල මිනිත්තු කියන එක පැය වලින් ලියන්න කියනවා. පැය වලින් කොහොමද ලියන්නේ? මෙන්න මේ 8 එක විතර වෙනස් වෙන්නේ. හැම වෙලේම 8 තමයි ගොඩක් වෙනස් වෙන්නේ. අපි යා පැය කරනවා. එහෙම කොහොමද ගන්න? පැයකට මිනිත්තු 60යි නම් චුට්ටක් ඒක කරලා මෙතන උඩ ලියලා දෙන්න. හරිද? x මිනිත්තු කරන්න නම් 60න් වැඩි කරන්න ඕන. හරිද? මිනිත්තු පැය කරන්න නම් 60න් බෙදන්න ඕන. ඔක මතක තියෙන්න ඕන. හරිද? හැටෙන් බෙදන්න ඕන. පැහැදිලිද? මිනිත්තු පැය කරන්න 60න් බෙදන්න ඕන. එහෙනම් මේකත් බෙදමු. ඉවරයි වැඩේ. මේකත් බෙදමු. මම යටින් දාන්න. මිනිත්තු වලින් තියෙන ටික මම බෙදනවා 60න්. එතකොට ඒක පැය වෙනවා. සරලයි. හරිද? එතකොට ලස්සන උත්තරය ආයෙ හම්බ වෙනවා. ඔයාලට ආයෙ ගෙලින්ම ගිහිල්ලා මේක හම්බ වෙනවා. ඔය ටික දැනන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය තියරි ටික දැනගෙන ඉන්න ඕනේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරිද? ඕක යම් කිසි දෙයක් තේරුම් නැතොත් ප්‍රශ්නයක් දෙකක් හදලා තමයි ගොඩ දාගන්න වෙන්නේ. මම මෙතන කරන්නේ මොකද්ද? තියරි ටික මතක් කරලා ඉවරලා මේ ටික ගොඩ දාන්න එක නෙවෙයි. උදාහරණයක් පෙන්නනවා. එහෙම හැදවන්නේ නැහැ වගේ. හරි? උනඩෙද්දි මේකක් කියනවා. මොකද්ද මේ තියෙන්නේ? පැයට කිලෝමීටර 120 කියන එක මට තියාගන්න කියනවා මම. මිනිත්තුවට වලින්. හරිද? මොකද ගන්න? 120 කිලෝමීටර h. ඕකයි ක්‍රමය. මොකද්ද? kmh ලියන එක කියන එක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් නේ. මොකද්ද? පැයට කිලෝමීටර 120ක් යනවා. හරි. ඔක මිනිත්තු වලින් ලියන්නේ කොහමද? මොකද ගන්නේ? 120 කිලෝමීටර. ආයක වෙනස් වෙන්න ඕනේද? නෑනේ නේ. එයා එහෙමම තියෙනවා. දැන් පැය එක්කෙනා වෙනස් වෙන්න ඕනේ නයි. වැඩි කරනවා 60. පැහැදිලිද? වැඩි කරා 60. එතකොට මිනිත්තු වෙනවා. හරිද? ඇයි x? පැයකට තියෙන්නේ මිනිත්තු 60යි නම් හරිද? ඒකට වැඩි මේ කෙලිම අපිට 60 මේ පැය වෙනකොට 60 දාන්න ඕනේ. මේක මොකක් වෙනසක් කරනවද? එකෙන් 60 වැඩි වුණා කියලා වෙනසක් වෙන්නේ 60ම තමයි ඈ. ඒකට ලියත හැකි 120 බෙදීම 60. යට මිනිත්තු උනා. අයියේ පැය මිනිත්තු කරානේ මම 60න් වැඩි කරලා. දැන් මේකට මේක මේ දෙකයි. මිනිත්තු වල කිලෝමීටර දෙකයි. ලියුවා. ඔය විදිහට තමයි හදන්නේ. හරිද? මොකද්ද කරේ? පැය මිනිත්තු කරන්න නම් මේ පැය මිනිත්තු කරන්න 60න් වැඩි කරන්න ඕනේ. මිනිත්තු පැය කරන්න නම් 60න් බෙදන්න ඕනේ. අයියේ 60 අර මිනිත්තු ඇතුලේ තියෙන 60 ගොඩවල් ගන්න හොයන්නේ බෙදන්නේ ඒකෙන්. ඇයි මේ 60 ගොඩවල් දෙකක් තියෙනවනේ පැය දෙකක්. ඔයාලේ කාලේ පාඩම කරලා තියෙන මොනවද grade 6 හරිද? ඒක පුළුවන් නේ. ඒ ඉඳන් මේ ඕව බැරි නෑ. මම පොඩ්ඩක් මේ උදාහරණයකට පොඩ්ඩක් තේරෙන්නේ නැති අයට කිව්වා.
සාමාන්‍යයෙන් මේ ටයිප් එකේ තමයි ප්‍රශ්න තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඇයි මේවා කියන්නේ මේක මම ඇයි කියලා දුන්නේ? මට නිකන් වැඩක් නැහැ නිකන් වීඩියෝ එක රික් කරගන්නද? නෑ. මං කියලා දුන්නේ මේක ආවොත් පුළුවන් ඉන්න. හරිද? මොකක්ද හේතුව? දැන් ඔයා ගණන් හරිද? මම මේ ටිකයි කියලා දෙන්නේ. ඔයා ගණන් ටයිප් ටික ඔක්කොම ඉගෙනගෙන. හරිද? ගණන් හදන විදිය ඉගෙනගෙන. තියරි ටික හරියට ඔළුවට දාගෙන. ඔයා ගණන් හදන්න පටන් ගත්තොත් තමයි ගමන යන්න ලේසි වෙන්නේ. පැහැදිලිද? හරිද? මොකද මේවෙන් එනවා ශීඝ්‍රතාවයට ගෑවිලා එන්න පුළුවන්. ඊට පස්සේ ශීඝ්‍රතාවය පරිමාවට සෙට් වෙලා එන්න පුළුවන්. හරි ඒ වගේ આવොත් එහෙම කොහොමද දන්නවද? මේක දැනුව තිබ්බොත් තමයි යාට තේරෙන්නේ. තියරිය ඔළුවේ තිබ්බොත් තමයි මේ ප්‍රශ්නේ යාට හදා ගන්න පුළුවන් ඈ. එළින්ද මේක දාගන්න. හරිද? මේක ඔළුවට දාගන්න. ඉරි දැන් එතකොට ශීඝ්‍ර මේ දුර කාල ප්‍රස්ථාරයක මේ අනුක්‍රමණයෙන් හම්බෙන්නේ මොකද්ද? අනුක්‍රමණයෙන් හම්බෙනවා මොකද්ද? අනු A level maths අමාරු නෑ. අහසාවෙන් කරන හැටි. හරිද? මෙහෙමනේ තියරි තියෙන්නේ හරිද? මේ A level maths අමාරුද? කතා කරමු. මම අන්තිමට කතා කරමු. හරිද? මම කියන්නේ. මට මතක් ගන්න අන්තිමට මම අන්තිමට කතා කරමු. වැඩි. මේ ඉවර කරලා දාලා අන්තිමට කතා කරමු. පොඩි. දැන් දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අපේ කාලේ ටක් ගාලා ඒක මතක් කරගන්න. දුර කාලයනේ තියෙන්නේ නේ. දුරයි කාලයයි තියෙන්නේ. හරිද? එතකොට අනුක්‍රමණය හොයන්නේ කොහමද? මෙයා දැන් දුරයි කාලයයි කියන්නේ මෙයා y මෙයා x නේ. අනුක්‍රමණය හොයන්නේ කොහමද? m අකුර හෙව්වේ කොහමද? අනුක්‍රමණය m හෙව්වේ කොහමද? y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස. මෙයාගේ y වල තියෙන දුර යට තියෙන්නේ කාලය. ඒ තියෙන දුර බෙදීම කාලයනේ නේ. එතකොට දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් හම්බෙන්නේ මොකද්ද? වේගයම තමයි. පැහැදිලිද? දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් හම්බෙන්නේ වේගය. හරිද? එතකොට දුර කාල ප්‍රස්ථාරය තියෙන වේගය හොයන්න කිව්වොත් අනුක්‍රමණය හෙව්වොත් ඉවරයි. අනුක්‍රමණය හෙව්වත් ඉවරයි. ඉතින් තැන් දෙකක y අක්ෂේ y අක්ෂ ඒ කියන්නේ ඛණ්ඩාංක දෙකක් තෝරගෙන ඒ දෙකේ මේ අගයවල ටික හොයාගෙන අනුක්‍රමණය හොයන ටයිප් එකට හෙව්වත් හරියක්. ඔව් සයන්ස් වලත් දෙවෙනි පාඩම. හරිද? එතකොට බැරි වෙන්න බෑ. හරිද? සයන්ස් මෙහෙමනේ වැඩේ තියෙන්නේ. පෙළ තුන් ඉන්නවා. ගණන් විතරක් හදන්න ආසයි. සයන්ස් කරන්නේ පෙළ තුන් ඉන්නවා. මුකුත්ම කරන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔයාලා A level වල කරන ස්ට්‍රීම් එක තීරණය වෙනවා. ඔයාලා දැන් මහන්සි වෙන විෂයන් ටික අනුව. ඔය ඒ කරන්නම් වාය කරලා ඉවරලා සබ්ජෙක්ට් ටික පාස් වුණාම කරන විෂයක් කරනවා. අර ගෙදරින් යවන්නම් වාගේ යවන්න එපා. හරිද? ඒවා නිකන් මහා කැත වැඩ. හරි. මේක කරන්න පුරුදු වෙන්න. හරි. අවසාන කොටස යන්නේ මොකද්ද? පරිමාහා කාලය. ඒ මොකද්ද? පරිමා ශීඝ්‍රතාවය. පරිමාහා කාලය කියලා කියනවා 10 වසරේ. හරිද? ඒක ඇල්ල දැන් යන්නේ. පරිමා ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද? මොකක් හරි බටයක් තියෙනවා මංගාව. ඒ බටෙන් එළියට අර බටේ පුරවලන වතුර එන්නේ නේ. මේ මෙහෙම ඉබීත්තක් කියන්නේ නෑ නේ. සාමාන්‍ය හෝස් එක ගන්න අයිඩියා එකකට හරි. සාමාන්‍යයෙන් වතුර ටැප් එක අඩු කරත් එන්නේ වතුර සම්පූර්ණයෙන් මෙන්න මෙහෙම ඉන්නේ වතුර. හරි මේ චූට්ටක් කියන්නේ නෑ නේ. එහෙම එනවා අර මේ මොනවාද? දිග බටයක් එහෙම තිබ්බොම මොකක් හරි. හරිද? දැන් මේකෙන්නේ එහෙම නෙවෙයි. මේකෙන්නේ මේ විදියට. හරිද? එතකොට මෙන්න මේ බටේ පුරවලා හරිද? ඔන්න ඕකෙන් එන වේගයට තමයි පරිමාණ ශීඝ්‍රතාවය. සාමාන්‍ය වහින්නේ. සරල උදාහරණයක් දෙන්නම්. ඔයා ගාව බාල්දියක් තියෙනවා මම බටෙන් වතුර හලනවා. හරිද? ඔය බාල්දිය පිරෙන්න ගත වෙන වෙලාව. හරිද? බාල්දිය පරිමාව මම දන්නවා. ආයේ පරිමාවයි බාල්දිය මේ පිරෙන්න යන වෙලාවයි බලුවොත් බලලා ඒක පරිමාවෙන් ඒ කියන්නේ බාල්දිය පරිමාවෙන් අර බාල්දිය සම්පූර්ණ මුළු ඒ කියන්නේ ඔය මෙහෙම බාල්දියක් තියෙනවා තේරෙනවද? බාල්දියක් තියෙනවා හරිද? මේ බාල්දියට බටයකින් වතුර දානවා. ඔය බාල්දියේ පරිමාව ආයතන 600යි කියලා ගන්න සෙන්ටිමීටර. හරිද?
නෑ එච්චර ඕනේ නෑ. ඕනේ යෝගි හිතන්නකො යම් කිසි වල x කියලා හිතන්නකො. ඕකේ ගත වෙන කාලය y කියලා හිතන්නකො. y කාලයක් යනවා සම්පූර්ණ වාදනය පිරෙන්න. එතකොට මට පුළුවන් මේ බටෙන් එන මේ පරිමා ශීඝ්‍රතාවය හොයන්න. x පරිමාව බෙදුවා y. ඒ කියන්නේ මොකද? පරිමාව බෙදීම කාලය සමානයි පරිමා ශීඝ්‍රතාව. ඔයා ඒක දන්නවනම් මේ භාජනයේ පුරවල මම මේ බටෙන් එන පරිමා ශීඝ්‍රතාවය හොයා ගන්නවා. ඔයා ඒක දන්නවනම් ඔයා හිතන්න දැන් ඔයාට කියනවා දැන් ඔන්න දැන් මේ දවස්වල උදාහරණයක් ගන්නකො මේ දවස්වල ඔන්න සහනාධාර ඕනේ වතුර නැති පැත්තකට වතුර ගෙනියන්න ඕනේ. වතුර බෝතල් නෑ කඩේ ගන්න. හැබැයි කිස් වතුර බෝතල් ගොඩක් තියෙනවා. මොනවාද ලොකු අර ලීටර් 10 කෑන් තියෙනවා. ඔයා මේ බටෙන් එන ශීඝ්‍රතාවය මේක හොයලා තියෙනවා. ඔයා ඕක ලීටර වලට හරව ගන්න. හරිද? මේ පරිමාව ලීටර. ඔයා හිතන්න දැන් මම මේ x කියන එක පරිමාව හොයාගන්න ලීටර වලින්. එතකොට මේ ලීටර දෙකේ බාදිය පිරෙන්න ගත වුණා තප්පර මිනිත්තු වලින් දාමු එක මිනිත්තු වලින්. හරි. දැන් මම ෆිසිකල් එකෙන් සාමාන්‍ය විදිහට ගන්න නැත අවුල්ය. විනාඩි 2ක්. හරිද? විනාඩි 2කට ඉතින් පිරෙන්නේ නැහැ බාදිය. හරි කමන්නේ විනාඩි 2ක් යනවා. හරිද? මේ බෝරුවක් වල විනාඩි 2ක් යනවා. එතකොට මේක වේගය හොයාගත්ත හැකි එතකොට 1යි. LMN මිනිත්තු වල ලීටර 1යි. මිනිත්තු වල ලීටර 1යි නම් දැන් ඔන්න අසහන ආධාර වලට දැන් බෝතල් හොයලා එනවා යන්න මේ තව කීයද දැන් යන්න 6ට යන්න තියෙන්නේ බෝතල් හොයලා ඉතින් 5යි වෙලාව. දැන් ඉස් බෝතල් ටික පුස්සන් එනවා. මේ කියන අඩෝ දැන් මේක පුරව ගන්න බෑ. මචං මේ බටේ තියෙනවා මේ බටෙන් ලීටරයක් පිරෙන්න විනාඩිය යන්නේ. මට බෝතල් මෙන්න මෙච්චරක් පුරවලා දෙන්න පුළුවන් කියලා මට ෂුවර් එකට කියන්න පුළුවන්. ඇයි ඒ? අර බටේ සම්පූර්ණයෙන්ම ටැප් එක වගේ ටැප් එක නම් ගහලා ටැප් එක වැඩි කරලා අර බාස්කට් එක පුරවන්න පුළුවන් වේගය හොයාගෙන මම මේ එයාගේ මේ බටේ ඇතුලේ තියෙන වතුර වල පරිමාණ ශීඝ්‍රතාවය හොයාගෙන තියෙන්නේ. එතකොට මට පුළුවන් මිනිත්තු වල ලීටර එකක් නම් පිරෙන්නේ එක මේ ටැංකියක් පිරෙන්නේ විනාඩි මේ 10ක් යනවා. ඒ ලීටර 10 කෑන් එකෙන් ලීටර 10ක් පිරෙන්නේ විනාඩි 10ක් යනවා. මචං මට මේ 6 වෙද්දි මට දෙන්න පුළුවන් කියද? ලීටර 10 ඒවා 6ක් පුරවලා කියලා කෙලින්ම කියයි. හරි. අඩෝ thank you බං කියලා ඌක් ගාලා 6ක් බාලා යනවා. පැහැදිලිද? ඔය වගේ වැඩවලට ඔය වගේ ඔය කියන්නේ එක මෙකැනිසම් වලට ඔයාලා මැත්ස් කරනවා නම් ඊට පස්සේ ඉස්සරහට එක එක ඒවා ඉතින් තේරෙයි. හරිද? දැන් ඔය පරිමා ශීඝ්‍රතාවයෙන් පාවිච්චි කරන ඔයද කොකාකෝලා එකේ ඒක එහෙම පාවිච්චි කරනවා. දරුණු උඩ පාවිච්චි කරන තැනක් ඒක. හරිද? ඇයි? එයාලා බීම් බෝතල් පුරවන්නේ. ඔය බීම් බෝතල් වල මැෂින් ඒවා මැෂින් ඔටෝමැටික් මැෂින් එහෙම තියෙන්නේ. බියර් ගේම සම්පූර්ණයෙන් දැන් ඔටෝමැටික්. හරිද? ඔය වගේ එහෙම එතකොට පරිමා ශීඝ්‍රතාවය මේව හොයලා ඇත්තේ. ඇයි? ඔය ටින් එකක් පිරෙන්න යන වෙලාව එහෙම එපා නේද? කෝඩින් හරි කරලා මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා නම් ඒකට වෙලාව දාන්න එපා. මෙන්න මේ වෙලාව යනවා එහෙනම් 2 හරි ස්පීඩ් එක පිරිල ඉවරෙද්දී අරගෙන නවතින්න ඕන ඔක්කින එක නවත් උඩින් එන එක. ඇයි ඒ? අර පිරිල ඉවරන ටින් එක නැත්තම් මේ මුතුරට දෝර ගලන්න යනවා නේ. ඒ හින්දා මේ පරිමා ශීඝ්‍රතාවය අත්‍යවශ්‍යයි. හරිද? මම හිතනවා පරිමා ශීඝ්‍රතාවය කියන එක වාට තේරෙන්නේ නැති කියලා. හරි. ශීඝ්‍රතාවයේ පාඩම ඉවරයි. දැන් ඊට පස්සේ ඊළඟට අපි සාකච්ඡා කරලා බලමු ශීඝ්‍රතාවය ගණන් හදලා බලන්න පාස් පේපර්ස් ටික හදලා බැරි දැනක් තිබුණ මට WhatsApp එකට දාන්න. මම හැම වෙලේම ඩිස්ක්‍රිප්ෂන් එකේ වාට මේ ලින්ක් එක දානවා WhatsApp group වල. ඒව දාලා ඒකේ මාර්කින් අපිට මාව කන්ටැක්ට් කරගන්න ලේසි. හරිද? ඒවෙන් කරගන්න පුළුවන්. හරිද? එහෙම නැතුව Facebook තියෙනවා Facebook කරා වුණත් කන්ටැක්ට් කරගන්න පුළුවන්. කමෙන්ට් එකක් දාලා තිබුණොත් කමෙන්ට් එකක් කරා හරි මම කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරිද? කොහොම හරි එක්සෑම් එක කොට දාගන්න මේක උනත් පුරුදු වෙලා යන්න තියෙන ගණන් ටික හදන්න හදලා කොට දාගන්න. ඊළඟට අපි බලමු දැන් පරිමාවයි ශීඝ්‍රතාවයයි දෙක එකට සෙට් වෙච්ච ගානක් හදලා පාස් පේපර් ගානක්. ඒ කියන්නේ මොඩල් ප්‍රශ්නයක් තියෙනවා ඒක හදලා බලමු. හරිද? මේක දාගන්නයි දාන්න.